Vinny Production. Sorry. එයා ගිහිල්ලා ටේබල් එක පොඩ්ඩක් බලන්නකෝ. ඔව් ඉන්නවා. වැට ගොඩක හිර වෙලා ඉන්නේ. ඉස්සර මට කීවේ රංකන්ද කියා ආදරේට ඇමතුවේ මට සුදු අයියා එයා මගේ පන ඔයා නිතරම කීවේ ඇය තමා ඇගේ ලෝකෙ මං හිටියේ රත්තරන් වෙලා පලයයකෝ යන්න අනි එයා මගේ පන මගේ රන්කන්ද කිව්වේ මගේ වස්තුව අද කෙලවිලා මුට රන්කන්ද මල කඳක්ද දැන් සුදු අයියගේ මුණ කළුද දැන් උඹේ පනගේ හින්ද දැන් රත්තරන්ට බඩු බනිස්තවන් අපි කිව්වා කැට තියලා ඕකි නන්තියයි පොල්ල ඔබ කිව්වා එන සතියේ මං බඳිනවා ඒ කෙල්ල ඔබ හිටියේ කෙල්ලගේ බෙල්ලේ වඳින්නමයි තැල්ල දැනගත්තා අපි නම් ඔබගේ හිර වෙනවා බෙල්ල රංකද මගේ කියා උඹේ සේසතටම වින්දායා අනි එයා මගේ පන මගේ රන්කන්ද කිව්වේ මගේ වස්තුව අද කෙලවිලා මුට රන්කන්ද මල කඳක්ද දැන් සුදු අයියගේ මුණ කළුද දැන් උඹේ පනගේ හින්ද දැන් රත්තරන්ට බඩු බනිස්තවන් හැන්දෑවට සෙට් වෙද්දි ගෙදරිල්ලෙන් ඇවරෙද්දි අම්මා පල්ලා පිට දැනුණා ආතල් බොඩ මිස්සෙද්දි බෝතලේ හිස් වෙද්දි කිව්ව බතම් බොට රිදුණා බ්‍රෝලා නුරුස්සදි ගෑණිව උස්සදි නන්දි විසල්ලව මැවුණා මූණ බලා සුදු අම්මිගේ ජාතකේ නුකිය වහන් අපි උන්නා නංගි වර්තමානයේ ඉමු මට ඉතිහාස කතන්දර වෙන කඩප්පුලි කිව්ව උඹේ දත ගලවලා ඇඳි වතන තිකලා නෝනා වැලපෙන්න වැලලෙන්න නලියන්න පොපියන්න ලොලි පොපිය කිමූණා දැන්වත් හැදියම් බං ආස කරන්න පබුක්ක මෙලෝකෙට කාමා ඉස්සර මට කීවේ රංකන්ද කියා ආදරේට ඇමතුවේ මට සුදු අයියා එයා මගේ පන ඔයා නිතරම කීවේ ඇය තමා ඇගේ ලෝකෙ මං හිටියේ රත්තරන් වෙලා අනි එයා මගේ පන මගේ රන්කන්ද කිව්වේ මගේ වස්තුව අද කෙලවිලා මුට රන්කන්ද මල කඳක්ද දැන් සුදු අයියගේ මුණ කළුද දැන් උඹේ පනගේ හින්ද දැන් රත්තරන්ට බඩු බනිස්තවන් රංකන්ද මල කඳක්ද දැන් සුදු අයියගේ මුණ කළුද දැන් උඹේ පනගේ හින්ද දැන් රත්තරන්ට බඩු බනිස්තවන් අපට උරු වනවාලි ඒයි මේ වනවාලි ඉන්නේ ඒ පල් වනවාලි ඉන්නවා අනිතෙවුන්න හරි ඒකට කවන්න කාපු බීපු තැන්වලට ණය තියන්න හොඳ නෑ මේක තියාගන්න මේක ගන්ධානේ ගන්නකෝ මොකක්ද ඔයා එහෙනම් අපි ගියා හරි වැලන්ටයින් තියෙන්නේ ආදරේ කරන කපල් වලට විතරද මාමි නෑ මගේ දත්තම පුතේ තොපි වගේ තනික දෙමුන්ටත් වැලන්ටයින් කියනවා ආනේ අම්මපගේ හංගුවා අම්මපා තනිකට අපට වැලන්ටයින් තියෙන්නේ කොහෙද මාමි පල්හා ඩිස්කෂන් එකට පලයා හරි මාමි ගිහින් එන්න කොහෙද යන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකට හරි දත්තම පුතේ පරිස්සමෙන් ගිහිල්ලා වදින් පලයා හොඳේ ඒක